ඔක්කොම කරලා ස්ටාර්ට් කළා ඔක්තෝබර් මාසේ වැහි වෙනවනේ. ඒක උග්ගස් කපන්න බෑ. ඒක නම මෙයා කරන. ඒකට වැහි ඒ මහතුන නවත්තනවා. ඒ මහතුන්ට මේක ඔක්කොම රිපෙයාර් කරලා මේක සර්විස් කරලා හදලා ඔක්කොම කරලා ආයෙත් පටන් ගන්න. මේක මෙකැනිකල් පැත්තේ කම්පියුටර් පැත්තේ නෙවෙයි. රජයේ සුද්ධ ලාභ දෙනවා. දැන් මේ උග්ගස් අමුරමුදා අදාර ක්‍රේන් දෙක වැඩ කරනවා. ඔය ක්‍රේන් දෙක පිටපතට එනවා. 15ට 10ට අතර ප්‍රමාණයක්. ඒක කොන්ත්‍රාත් දීලා කප්පනවා. අමුෙන් හරි පුච්චලා හරි. ඒකට මේ මිටිය දංගල් වල තද කළ ඔක්කොම කරලා ටට්ටන නේද? ඔය මිටිය ඔය ක්‍රේනිය උස්සලා අර පෝෂණ මේසෙට දානවා. ඒක අර ලෑල්ලක් තියෙනවා. ඒ ලෑල්ල දැම්මම පස්සේ ඒකෙන් බෙල්ට් එක දිගේ බලලා කාණු පෙරෙන්නම උග්ගසනවා. ඒක මෙතන කටකින් කැලේ අඟල කැලේට කැපෙනවා. මෙතනදී මිල්රෝල් 5ක් තියෙනවා. ඒකට 3 ගානේ 5ක් තියෙනවා. ඒක රෝලකට උඩ මේකට 7.5 ලැබුම් බර දානවා. දාලා අමර වේලා ඇලෙන්න ඉතින් රොඩ පිටට වැටෙනවා. ආයි මේ තට්ටේ තල්ලුවෙන් ආයි ඒකට දාලා ආයි බොල්ලේට පුච්චනවා. පුච්චනකොට බෙල්ලක ප්‍රෙෂර් මේ පිටර වෙන රොඩ් කරන්නේ. රොඩ්ෙන් තමයි බොයිලර් දුවන්නේ. ඒක තමයි බොයිලර් දුවන්නේ. ඒ බොයිලර් ස්ටීම් එක තමයි මුලින්ම ටර්බයින් දෙක. ටර්බයින් මෙගාවොට් දෙකේ ටර්බයින් දෙකක් තියෙනවා. ඒක එකක් වැඩ කරනවා. ඒක පිටින් ගන්න. උග්ගස්වල රොඩ් ටික සම්පූර්ණ නැද්ද? ඒක වෙන මොනවද ආයිද? මේක මුඩ ගහනවා. මුඩ ගහලා දාන. මුඩ ගහලා තියා කියන දාස් දෙක තුන තියා කියන වේලෙන්. තමයි ඒකට මේක පටපත් වෙන්නේ. අන්තිම දැන් කොන්ට්‍රැක්ට් කරන දරගේනවා. අර ටැන්කියේ තියෙන බර්නර් සොයිල්, කල්චර්, ඩැවිටල් ඒකෙන් දාලා බෝයිලර් ස්ටාර්ට් කරනවා. මේක ජෙනරේටර් කාමරයක්. මේකෙන් අපිට උග්ගස් සම්බන්ධ වෙලා ටර්බයින් නතර කරනවා. ඒකට හයිඩ්‍රෝ ආරේ විදුලිය නැහැ. මේකෙන් දෙනවා. ලයින් එකෙන් කරන්ට් එක ගන්න නැද්ද නැත්නම්? උග්ගස් සම්බන්ධ කරලා ලයින් එක කරන්ට් ගන්න. කරන්ට් ගන්න හේතුව මොකද? දැන් උග්ගස් සම්බරනකොට දැන් මේ හම්බරලා මේක කිමුවට අර මෝටර දුවන කරන්ට් එකකින්. ඒ කරන්ට් එක නතර වුණොත් ඔක්කොම අඩපණයි. මේකට මදි වෙයි කියලා ඒ කරන්ට් එක ගන්නෙ නෑ. ඊට මේ ටර්බයින් වල කරන මේකෙන් තමයි මුළු ඔක්කොම කරන්ට් එක ගන්න. ඒ වයෝ ගෙවල් 900ක් අවට තියෙනවා. ඒ ගෙවල් 900ටයි මේක ඔක්කොම ටර්බයින් එකකින් යන්නේ. ටර්බයින් දෙකයි නෙගොට් එකක් නේ. නෙගොට් දෙකක් තියෙනවා. ඒක එක දාවට කරන එක හැටවට කරනවා. මේකේ පාසලක් නේ. මේකේ ඔක්කොම ට්‍රේනින් තියෙන්නේ. මේක ට්‍රේනින් කරනවා. විශ්වවිද්‍යාල කට්ටියත් මේකේ දෙන ප්‍රායෝගික පුහුණුවට එනවනේ. විශ්වවිද්‍යාලය ඔය 150ක් වෙනවා. ඒතකොට මේකේ කියනවා සිවිල් එකක් වෙනම තියෙනවා. ලැබ් එකක් වෙනම තියෙනවා. අද තියෙන වයරින් රූම් එකක් මෝටර ඔක්තන ඒක වෙනම තියෙනවා. මෙකැනිකල් පැත්ත වෙනම තියෙනවා. ඊළඟට ඉංජිනේරු පාටියක් වෙනම තියෙනවා. ඒකට සර්වරියක් වෙනම තියෙනවා. ඒකට ෆීල්ඩ් එක තියෙනවා. ෆීල්ඩ් එක පුෂ් කරනවා. ඒකට Tamanට ඉගෙන ගන්නකොට දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලා මම 1973 සාමාන්‍ය පොලි විභාගය ගත්තේ. මම ආවේ මේ පැත්තේ බලලා යන්න. මට බලෙන් අර ගැහුවා ඔයාලට මම කො බෑ කියලා. ඉතින් පස්සේ ඒකට 125 පඩිය මුළු මාසෙම කරලා. පස්සේ ඉතින් මුදේ බෑ කියලා ගිහලා කොහොමද කිව්වා ඒ වෙලාව මම විභාගයේ ප්‍රතිඵල එනකම් බලන්න කියලා. ඉඳලා ඉවරලා ඕ මිනිමේ අනේ රවණ මාසේ පෙබරවාරි 6 වෙනිදා එනවන්ට ගහට වෙනකොට හවස මේ වගේ කතා කරා. ඒක කොහරද ගබඩ මුක අපොමර බෑ කිව්වා. එන්නනම් ටිකට ගන්න ඕනේ. එන්න ලොඩට පටන් ටිකට වැඩ කරනවා. රත්ෙන් බෙල්ට් එකේ සීනර් කරනවා. අන්තිමට ගිහින් අරතරංග බෙල්ට් එකේ සීනර් දාලා අර බෑක් එක ලොඩට පටවනවා. ඊට පස්සේ එහෙම කළා මම මුලින්ම ගත්තා පඩිය රුපියල් 135ක්. ඒ මාසේ හොඳටම ඇති. ඒක 85 ඉඳලා කොහොමද රුපියල් 225යි. කෝටි 175යි. මම හර්දර පස්සේ කවුන්ටර් 75යි. මාසේ ඇඩ්වාන්ස් එක රුපියල් 50යි. 50න් ඇඩ්වාන්ස් ගලා ඉතුරු කරන අපේ ආයෙ නැත්තම් මාසේ ඊට පස්සේ රුපියල් 125යි තුමට උසස් පෙරට යන්න ආවා. ඒක කල්පනා කරලා අපිට අත කවුපකර වැඩ කරන යට පඩිය කියලා සුවයි. මම මේක 25 ඕටි පෙයිද 100ක් අපිට 200ක් හම්බුණා. මානෙකින් සෙට් කරගෙන ගියා මේ දැන් මෙහෙමයි පදිංචිලා ඉන්නේ. දැන් මෙහෙමයි පදිංචිලා ඉන්නේ. නෑ මේ පැටි ගවල කොටස ඉතින් ගම කල්තර. ගම කල්තර. කල්තර තාම කට්ටි නෑ දැන් අම්මලා ඔක්කොම ඉන්නේ.
ඔව් මැෂින් දිනපත්තරේ නේ වැඩ කරන ඉතින් ඒ පවතින රජවල රටවල් ආවා 30 ගණක් ආවා. ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, චීනෙන් ආවා, පස්කොල්ලෙක් ගාවින් 16 කොල්ලෙක් ආවා. එතකොට පාකිස්තාන වල ආවට ඇමතිගොල්ලෝ ටිකට ඔයගන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 ඔක්තෝබර් 29 වෙනිදා පැට්‍රිෂියලා අලුතෙන් ගලක්නා කළා මට ඡන්දෙ දෙන්නකෝ මුලින්ම පටන් ගන්නකෝ පැට්‍රිය. දුන්න ඡන්දේ. අදටත් ඊළඟ මෛත්‍රී මහත්තයා ආවා කන්තරේට මම සීනි පැට්‍රිය පටන් ගන්නවා කිව්වා. යජ්ජ. මේකනේ දැන් මේ සීනි පැට්‍රිය මේ පැට්‍රිය හයි කරපුව චෙකෝස්ලෝවාකියාවෙන් ආවා. දැන් මේකනේ සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ධන රජයේ සමාජවාදී කියන කොටසම මේවත් සමාජවාදී ආණ්ඩු රුසියාව කිව්වාව වෙනචුලාව සමාජවාදී ඒ රටවල් දීලා තියෙන්නේ අර වචනෙට තමයි ආධාර. දැන් මේක දීලා කිව්වාව මේක සමාජවාදී ආණ්ඩු. ඉතින් ඒගොල්ලෝ මේ ළඟදී ආවා. ඇවිල්ලා ඒගොල්ලෝ සීනි පැට්‍රිය මේ පැට්‍රියම දිනාපත් කරලා මේ පැට්‍රිය මේකලා ඒගොල්ලෝ ගණන් හදලා කිව්වා අවුරුදු 5ක් උකගා කරන්න ඕන. මේ සීනි පැට්‍රිය රිපෙයාර් කරලා කොම් කරන්න අවුරුදු කමාරක් යනවා. පස්වෙනි අවුරුද්දේ තමයි පොඩ්ඩක් ලාභ ගන්න නම් අපි ඒගොල්ලෝ අවුරුදු 10ක් ඒගොල්ලෝ කරන කල්යුත් එක කරලා අවුරුදු 10ක් කරලා ඒගොල්ලන්ගේ ඊට මොහාකට ඒගොල්ලෝ යන රජ බරිලා ලක්ෂ්මන් සෙනරත් සීනියමදී ඉන්නට මේක කෝටි දෙයක් කියලා ඒගොල්ලෝ කැමති වුණා නැත්නම් අලුත් වැඩියක් කරලා ඔක්කොම කරලා පටන් ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ගණන් හදලා මේක කරලා බැලුවන් පස්සේ මේ පැට්‍රිය ගලවලා මේකේ සුම්බුම් මේ අවුරුද්දක් ඉඳත් නැහැ කිව්වා. මේ පැට්‍රිය මේ රිපෙයාර් කරන කෝටි 1000ක් එනකෝ ඒ කෝටි 1000 රටින් ගේනවා.